සුවසේ ඒ අමා නිවන් සොයාගෙන යන පුණ්‍යවන්ත ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙන ඒ සොඳුරු විරාග ධම්ම වන සෙනසුනයි මේ දිස්වෙන්නේ. මේ පේන්නේ ඒ පින්වහන්සේලාට සුවසේ භාවනා කටයුතු කරගෙන ඒ සුන්දර පැවිද්ද ගත කරගන්නට අප විරාග ධම්ම වන සෙනසුනේ වනරුදේ ඉදිවෙන ඒ සුන්දර කුටි සොඳුරු වැනලාබක් තුළ තථාගතයන් වහන්සේගේ දහම තුළ හැසිරෙන පුණ්‍යවන්ත ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙන මේ අසිරිමත් කුටි සේනාසන පූජාවල් ගෞතම සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය උදෙසා ඒ උතුම් නිවන් මඟ වඩන ආර්ය මහා සංඝරත්නයට ඒ නිවන සොයාගෙන යන්න පහසුව පිණිසමයි සකස් වෙන්නේ. විශේෂයෙන්ම සිරිපා පේඩ මානය කඳු වැටිවලින් වටවෙච්ච මේ සුන්දර වනපියස අතීතයේ බොහෝ මිනිසුන් පරිහරණය කරපු භූමියක් වුණා. අද සුන්දර වනයක් වෙලා තියෙන්නේ ඒ උතුම් මහා සංඝරත්නයට සුවසේ බවුන් වඩන්න පුළුවන් විදිහටමයි. බලන්න මේ පේන පරිසරය, මේ වටපිටාව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සුවසේ බවුන් වඩන්න මේ දිනවල මේ උතුම් වන සෙනසුන තුළ භාවනා කුටි වගේම මේ පින්වත් සාන්නාන්සේලා පිණ්ඩපාතික සාන්නාන්සේලා බැවින් වර්ෂා කාලයේදී පිණ්ඩපාති වඩිනකොට ඇතිවෙන අසීරුතා නිසා උතුම් විරාග ධම්ම පුණ්‍ය මණ්ඩපේ නමක් දානශාලාවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ අසිරිමත් දානශාලාවේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා සම්බුද්ධ ශාසනයට පූජා කිරීමට කටයුතු කරනවා. එනිසා මේ අසිරිමත් පින්කම් සමග එකතු වෙලා සම්බුද්ධ ශාසනය ගුණ පුරන ආර්යයන් වහන්සේලාට සුවසේ ආර්ය මාර්ගයේ වඩින්නට උපකාර කර ඔබද සසර ගමනින් එතර වෙන්නට කුසල් රැස් කරගනිත්වා කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ ගෞතම බුද්ධ රාජ්‍ය සුවසේම බබලෙන විටයි.